වරක් අප මහබෝසතාණන් වහන්සේ වටු පැටවෙකු වී උපන් සමයේ මහා ගින්නකට මැදිවේ. එකල්හි එම වටු පැටවා ගින්නෙන් මිදීමට බුද්ධාදී උතුමන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් සත්‍යක්‍රියා කළේය. එම සත්‍යක්‍රියාවේ බලයෙන් ගින්න අනුක්‍රමයෙන් නිවි වටු පැටවාගේ ජීවිතය නිරුපද්දත විය. ඕනෑම කරදර බාධක අවස්ථාවකදී බුදුගුණ සිහි කිරීමෙන් ශාන්තිය ළඟා වනු ඇත. උතුම් බුදුගුණ ඇතුළත් මෙම වට්ටක පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට ශාන්තිය උදා වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුරෙන්තං බෝධි සම්භාරේ නිබ්බන්තං වට්ටක ජාතියං යස්ස තේජේන දාවග්ගි මහා සත්තං විවජ්ජයින් තේරස්ස සාරිපුත්තස්ස ලෝකනාථේන භාසිතං කප්පට්ටායි මහා තේජං පරිත්තං තං බනාමහි අත්ථිලෝකේ සීල ගුණෝ සච්චං සෝචෙය්‍ය නුද්දයා තේන සච්චේන කාහාමි සච්ච කිරිය මනුත්තරං ආවජ්ජිත්වා ධම්ම බලං සරිත්වා පුබ්බකේජිනි සච්ච බල මවස්සාය සච්ච කිරිය මකාසිහ සන්තිපක්කා අපතනා සන්තිපාද අවංචනා මාතාපිතාච නික්ඛන්තා ජාතවේද පටික්ඛම සහසච්චේ කතේ මයිහං මහා පජ්ජලිතෝ සිඛේ වජ්ජේසි සෝලස කරිස්සානි උදකං පත්වා යථා සිඛී සච්චේන මේ සමුනත්ති ඒසාමේ සච්ච පාරමීති ඒතේන සච්ච වජ්ජේන දුක්ඛාූප සමින්තුතේ ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං